ගොඩක් උන් ජීවත් වෙන්නේ උන්ගේ ඇඟේ තියෙන කැපැසිටි එකෙන් 140ක් විතරක් පාවිච්චි කරලා බං. අපේ මයින්ඩ් එකෙත් පට්ට ලිමිට් එකක් තියෙනවා. හරියට කාර් එකක වගේ. නිකමට හිතපන්. කාර් එක ඩ්‍රයිව් කරද්දී ඒක මීටරේ 180ට තිබ්බට ඒක ස්පීඩ් එක ලිමිට් කරලා තියෙන්නේ 100ට වෙන්න පුළුවන්. ඉතින් අර ලිමිට් එකට ආපු ගමන් කාර් එක ගැස්සෙන්න ගන්නවා. කාර් එකට ඉස්සරහට යන්න ඕන වුණත් ෆැක්ටරි එකෙන් කියන්නේ 100ට හැන් යන්න බෑ කියලා. අන්න ඒ වගේ අපේ බ්‍රේන් එකේ පට්ට ලිමිට් එකක් තියෙනවා. ඒක අපේ සර්වයිවල් මෙකැනිසම් එක. ඒකෙන් කරන්නේ අපේ පේන් එකෙන් කට්ට කන්න එකෙන් බේරගන්න එක. ඉතින් අපිට පොඩි අමාරුවක් දැනුණ ගමන් අපේ මයින්ඩ් එකට අග්ගලා කියනවා අඩෝ නෑ මේක කිසි ෆන් එකක් නෑ කියලා. මොකක් හරි අමාරු වැඩක් කරද්දී අපි මේක නවත්තමු ගිහින් කම්ෆර්ටබල් මොනවා හරි කරමු කියලා මයින්ඩ් එක උඹට කියනවා. හැබැයි මේක හොඳට මතක තියාගනි. උඹේ මයින්ඩ් එක උඹට වඩා පට්ටම කපටි. උඹ ගැන උඹටත් වඩා දන්නේ උඹේ මයින්ඩ් එක. උඹේ දුර්වලකම් මොනවද? උඹ බය මොනවටද කියලා හරියට උඹේ මයින්ඩ්සෙට් එක දන්නවා. ඉතින් මේ බයවල් පාවිච්චි කරලා අර අමාරු වැඩෙන් උඹව අයින් කරලා ලේසි කම්ෆර්ටබල් තැනකට උඹ පුෂ් කරන්න මයින්ඩ් එක try කරනවා. මොකද මේ හැමදේම කන්ට්‍රෝල් කරන්නේ උඹේ මයින්ඩ් එක බං. උඹ අමාරු ටාගට් එකකට ගේම ගහද්දී උඹට කම්මැලි තුනාම හරි බයක් දැනුනාම හරි උඹේ මයින්ඩ් එක try කරන්නෙම උඹව ඒකින් ගලවලා කම්ෆර්ටබල් තැනකට අරන් යන්න. මයින්ඩ් එකට ඕනේ උඹ පේන් එකක් විදිනවා දකින්න. මොකද අපි මයින්ඩ් එක හැම වෙලාවම හොයන්නේ හැපි ෆීලිං එකක් විතරයි බං. ඉතින් අර අමාරු දේවල් කරද්දී අඩෝ මේක මාර අමාරුයි. ඇයි මම මේ විදිහට කට්ට කන්නේ කියලා උඹට හිතුනම අන්න ඒකට හරියන ස්ට්‍රෝං උත්තරයක් උඹ ගාව නැත්තම් උඹ නිකම්ම ඒ වැඩේ අතහැරලා දානවා. හැබැයි අන්නේ වෙලාවේදී උඹට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නම් බ්‍රේන් එක උඹව කන්ට්‍රෝල් කරනවා වෙනුවට උඹ බ්‍රේන් එකේ කන්ට්‍රෝල් එක අතට ගන්නවා. 40% රූල් එක කියන්නේ අන්න ඒකට. උඹ 140ට ආවම උඹේ බ්‍රේන් එක කියනවා අපි ඉවරයි දැන් යමු මේක පට්ට පේන්ෆුල් මේක අමාරුයි ඒ නිසා වෙන වැඩක් බලාගනින් කියලා. ඒක නිකන් අපේ ජීවිතේ පුරුද්දක් වෙලා බං. ඉතින් උඹ දන්නවන්න 140ක් වෙද්දි මට මෙන්න මෙහෙම පේන් එකක් එනවා කියලා. අන්න එතනදී තමයි ඔය 140 රූල් එක වැඩ කරන්න ගන්නේ. මට පේන් එකක් එනවා. මගේ මයින්ඩ් එක කියනවා මෙතනින් ඵලයන් දුවපන් කියලා. පැනලා යන්න ඕනි හැඟීම ඔන්න එනවා. ඊට පස්සේ මයින්ඩ් එක මෙහෙම කියයි. අපි ඉවර මෙතනින් හට උඹ වැඩ කරලා වැඩක් නෑ කියලා. ඉතින් මයින්ඩ් එක මේ ඔක්කොම දේවල් කියද්දී උඹ ඒක විශ්වාස ගන්න පටන් ගන්නවා. මොකද මයින්ඩ් එක තමයි මේ හැමදේම කන්ට්‍රෝල් කරන්නේ. මෙන්න මේ වෙලාවදී තමයි උඹ ආයෙමත් උඹේ මයින්ඩ් එකේ කන්ට්‍රෝල් එක අතට ගන්න ඕන වෙලාව. කමක් නෑ. මම බලන්න මට 145 වෙනකන් යන්න පුළුවන්ද කියලා. ඔන්න ඔය විදිහට උඹ උඹටම තව තවත් හෝප් එකක් දීගෙන ඉස්සරහට යද්දී මයින්ඩ් එකට තේරෙන ගන්නවා. මේක දැන් මට කන්ට්‍රෝල් වෙන්නේ නෑ. මම දකුණට යන්න කියලා කියද්දිත් මූ යන්නේ වමට කියලා. අන්න එතනදි තමයි උඹ උඹේ මයින්ඩ් එකේ කන්ට්‍රෝල් එක අරන් තියෙන්නේ. ඒ කියන්නේ උඹේ ලිමිට් එක 140යි. හැබැයි උඹ හෝප් එකක් දෙනවා මට තව 105ක් වැඩිපුර යන්න පුළුවන් කියලා. අන්න එහෙම 145 වෙනකන් උඹ යනවා. ඊට පස්සේ තව හෝප් එකක් දෙනවා මට 50 වෙනකන් පුළුවන් කියලා. අන්න ඒ විදිහට උඹ තව 105ක් දෙනවා. උඹේ ඇතුලෙන් තව පව එකක් හොයාගෙන 140න් ගොඩක් එහාට යන්න උඹට පුළුවන් වෙනවා. හැබැයි පටන් ගන්න තියෙන්නේ අන්න එතන. උඹේ මයින්ඩ් එක ලිමිට් වෙන තැනට උඹ මුලින්ම ඵලයන්. ඒක කොතන වුණත් උඹ එතනට මුලින්ම යන්න ඕනේ. අන්න එතනදී තමයි මේක උඹට වැඩ කරන්න පටන් ගන්නෙ. අන්නේ වෙලාවේදී උඹව කන්ට්‍රෝල් කරගන්න ඕනේ. මතක තියාගනින් බං. අතරයට නිදිමරාගෙන පාඩම් කරද්දී හරි උඹේ ටාගට් එක වෙනුවෙන් වැඩ කරද්දී හරි දැන් නම් ඇති කියලා හිතුනොත් ඒ උඹේ උපරිමය නෙවෙයි. ඒ උඹේ ලිමිට් එකකින් 140ක් විතරයි. ගොඩක් උන් 140ක් වෙද්දී උන්ගේ ඩ්‍රීම්ස් අතහැරලා නිදාගන්න යද්දී උඹ අර ඉතුරු 160 වෙනුවෙන් පට්ට විදිහට පුෂ් කරපන්. මයින්ඩ් එකට උඹව පාලනය කරන්න දෙන්න එපා. උඹ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරපන්.